සුබම සුබ. සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සෑමට. 1 මට සෞභාග්‍ය කියෙන්නේ. හායි ඉතින් මේ පාර කොහොමද ඔයාලගේ අවුරුදු? අපේ අම්මේ නම් උදේ පාන්දරම නැගිටලා උදේ පාන්දරම කියලා කිව්වට නැකතට අනුව කිරිබත් හැදුවා. ඉතින් පුරුද්දක් විදිහට හැම අවුරුද්දෙම අපි 4 දෙනා විතරක් ගෙදර හිටියත් අපේ ගෙදර මේ විදිහට කෑම මේසයක් හදනවා. මං හිතන්නේ ඔයාලගේ ගෙවල් වලත් එහෙම තමයි. ඉතින් දැන් ආහාර අනුභව කරන වෙලාව තමයි මේ තියෙන්නේ. අපි අනුභව කරන්නේ ඉස්සෙල්ලා අපි එළියේ ඉන්න සත්තුන්ට, එතකොට මුලින් බුදුහාමුදුරුවන්ට ආහාර පූජා කරනවා. ඉතින් ඊට පස්සේ තමයි අපේ ෆැමිලි එකේ කට්ටිය කෑම කන්නේ. ඉතින් ඔයාලා ගෙදර කොහොමද චාරිත්‍ර කරන්නේ? අනිත් එක තමයි ඔයාලා කිරිබත් කන්නේ මොනාත් එක්කද? සමහර කට්ටිය ලුණු මිරිස් එක්ක කනවා, තවත් සමහර කට්ටිය පරිප්පු එක්ක කනවා, තව කට්ටිය මාළු ඇඹුල් තියාලා එතකොට චිකන් මේ විදිහ එක එක දේවල් එක්ක කනවා. ඉතින් අපේ අවුරුද්දට අපි හැම සැරේම වගේ 7 මාළුව හදනවා. මම හිතන්නේ ගොඩක් පැතිවල ඒ මාළුව හදනවා. හැබැයි මම නම් එච්චර 7 මාළුව කන්න කැමති නැහැ. හැබැයි මම ඒක කන්න එකම හේතුවක් මත. මොකද ඒ 7 මාළුව කියන්නේ ಜಾති 7ක් ඒකට දානවා. ඉතින් ඒකට දාන ಜಾති 7න් එකම එක ಜಾතියක් කන්න මං හරිම ආසයි. ඔයාලට පුළුවන් ද ගෙස් කරන්න මොකක්ද කියලා? ඉතින් අපේ අම්මේ හැමදාම වගේ 7 මාළුවට වැඩිපුරම දාන්නේ මම මේ කන්න ආසම කෑම තමයි. ඔයාලා හිතන්නේ මොනවා කියලාද? වෙන මොනවත් නෙමෙයි හැමෝම කන්න ආස කජු. ඉතින් කජු කන්න මං ආස නිසා තමයි මම මේ 7 මාළුව කන්නේ. නැත්තම් මම ඒසර ලොකු කැමැත්තක් නැහැ. ඉතින් මේ විදිහට තමයි අපේ අවුරුද්ද අපි මෙදා පාර සැමරුවේ. ඉතින් ඔයාලට කොහොමද මේ පාර අවුරුද්ද? ඔයාලා කැවිලි හැදුවද? ඉතින් මේ කැවිලි මේසේ බාගෙට බාගයක්ම කෑම හැදුවේ අපේ අම්මී මායි. ඉතින් ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ. ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරිකියෝ. සතුට සෞභාග්‍ය සපිරි. මට සෞභාග්‍ය කියෙන්නේ. හරිනේද? මං ඔබ සැමටද? ඔව්. මොකක්ද මං කියන්නේ? මම දෙවනියක් නේ. ලැබුවා. ඔව්. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට විතරයි. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් ඔබ සැමට. 1 2 3 මම කියන්නේ ලැබුවා වූ මම මොකද? ඔබ සැම.